ඔලිම්පස් පර්වතයේ විනාශයේ ආරම්භය. ක්‍රේටොස්ගේ උපත. ග්‍රීසියේ රළුබිම් අතරින් කිසිදා පරාජය නොවන ස්පාටා දේශයේ එක් දරුවෙක්ගේ කතාව මෙතනින් ආරම්භෙනවා. මේ කාලේ ඔලිම්පස් කන්දේ හිටිය දෙවිවරුන් අතරට මහා බියකරු අනාවකියක් පැමිණියා. ඒ අනාවකියෙන් කියවුනේ අනාගතයේදී තද රතු පාටින් සලකුණු වූ රණශූරයෙක් විසින් මුළු ඔලිම්පස් කන්දම විනාශ කරන බවයි. ග්‍රීසියේ ස්පාටා නගරයේ කිසිදු පියෙකුගේ නමක් නොමැතිව කුඩා දරුවන් දෙදෙනෙක් හැදී වැඩුණා. ස්පාටාවේ හැදෙන හැම පිරිමි ළමයෙක්ම උපතින්ම රණශූරයෙක්. ක්‍රේටොස් සහ ඩේමොස් කියන්නෙත් එහෙම දෙන්නෙක්. ක්‍රේටොස් කුඩා කාලේ ඉඳන්ම ගොඩක් ශක්තිමත් වගේම වේගවත්. ඔයා මීට වඩා වේගවත් වෙන්න ඕනේ මල්ලි. කොතරම් රළු වුණත් Tamanගේ මල්ලි වෙනුවෙන් ක්‍රේටොස්ගේ හිතේ තිබුණේ පුදුම ආදරයක්. හැබැයි ඩේමොස්ගේ ශරීරයේ තිබුණු මේ අමුතු උපන් ලපය ඔවුන්ගේ ඉරණම වෙනස් කළා. එක්වරම ස්පාටා අහස කළු කරගෙන මහා භයානක කුණාටුවක් ඇති වුණා. ඒ කුණාටුවත් එක්කම ඔලිම්පස් කන්දේ දෙවිවරු ස්පාටාවට කඩා වැටුණා. දෙවිවරුන්ගේ පැමිණීමත් එක්කම මුළු නගරයම මහා භීතියකට පත් වුණා. ඒරිස්ගේ එකම අරමුණ වුණේ අර සුවිශේෂී උපන් ලපේ තියෙන දරුවාව හොයාගන්න එකයි. ඒරිස්ගේ රතු පාට ඇස් දෙක කුඩා ඩේමොස්ගේ මුහුණේ තිබුණු උපන් ලපේ දැක්කා. කිසිම අනුකම්පාවක් නැතුව ඒරිස් කුඩා ඩේමොස්ව Tamanගේ ග්‍රහණයට ගත්තා. ක්‍රේටොස් අයියේ මාව බේරගන්න! Tamanගේ මල්ලිව බේරගන්න අසරණ වුණු ක්‍රේටොස් බලාගෙන හිටියේ නැහැ. මගේ මල්ලිව අතහැරපන්! Tamanගේ උපරිම ශක්තිය යොදලා ක්‍රේටොස් ඒරිස්ට පහර දෙන්න උත්සාහ කළා. නමුත් දෙවියෙකුගේ ශක්තිය ඉදිරියේ කුඩා ක්‍රේටොස්ගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒරිස්ගේ දරුණු ප්‍රහාරයෙන් කුඩා ක්‍රේටොස් ඈතට විසිවී ගොස් බිමට ඇදගෙන වැටුණා. ඒ පහරින් ක්‍රේටොස්ගේ දකුණු ඇස හරහා සදාකාලික කැළලක් ඇති වුණා. ලේ ගලන තුවාලයත් එක්ක ක්‍රේටොස් බිම වැටිලා ඉද්දී ඒරිස් ඩේමොස්ව අරගෙන අතුරුදහන් වුණා. Tamanගේම ලේ වලින් පිරුණු මුහුණ දිහා බලපු ක්‍රේටොස්ගේ හිතේ ඇති වුණේ මහා වෛරයක්. කවදා හරි දවසක Tamanගේ මල්ලිව බේරගන්නවා කියන දෙඩි අදිෂ්ඨානයෙන් ක්‍රේටොස් නැගී හිටියා. තම මල්ලිව අහිමිවීමේ වේදනාව ක්‍රේටොස් Tamanගේ එකම ශක්තිය කරගත්තා. වයස අවුරුදු 7දී සෑම ස්පාටා දරුවෙක්ම අගෝගී කියන අතිශය ක්‍රූර හමුදා පුහුණුවට ඇතුළත් විය යුතුයි. මේ පුහුණු කඳවුරු ඇතුලේ දුර්වලයන්ට කිසිම ඉඩක් තිබුණේ නැහැ. කරුණාව කියන්නේ දුර්වලකමක්. ඔයාලට තියෙන්නේ වෛරය විතරයි. අනිත් ළමයි එක්ක කරන සටන්වලදී ක්‍රේටොස් හැසිරුනේ මෘගයෙක් වගේ. මරණය පෙනෙන මානේ තනිවම කැලෑවක ජීවත් වෙන්න උන්ට සිද්ධ වුණා. ඒ අඳුරු කැලෑවේදී ක්‍රේටොස්ට මුහුණ දෙන්න වුණේ බඩගින්නේ ඉන්න දරුණු රුකේකට. කිසිම ආයුධයක් නැදිව හිස් අතින් රුකයාව මරා දමන්න තරම් ඔහු සාහසික වුණා. ඒත් රැයට නිදාගන්න හැම වෙලාවකම තම මල්ලිව උස්සගෙන යන හැටි දැකලා ඔහු කෑ ගහලා අවදි වුණා. අවුරුදු ගානක් යද්දී ක්‍රේටොස් ස්පාටාවේ හිටපු දක්ෂතම රණශූරයා බවට පත් වුණා. පුහුණු සටන්වලදී පවා ඔහු කිසිවෙකුට අනුකම්පාවක් දැක්වුවේ නැහැ. ඔහුගේ දක්ෂතාවය අගය කළත් ඔහුගේ හිතේ තියෙන පාලනයක් නැති වෛරය ගැන ගුරුවරයා බිය වුණා. කාලයත් එක්ක ක්‍රේටොස් ස්පාටා හමුදාවේ ප්‍රධානියෙක් දක්වාම ඉහළට ගියා. ස්පාටානු හමුදාව කියන්නේ එකට බැඳුණු යකඩ පවුරක්. Tamanගේ පළවෙනි සැබෑ යුද්ධයට මුහුණ දෙන්න ක්‍රේටොස්ට අවස්ථාව ලැබුණා. නමුත් ක්‍රේටොස් කියන්නේ නීතිවලට යටත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහු හමුදා පේලිය කඩාගෙන ඉදිරියට ගියා. තනිවම සතුරන් සිය ගාණක් මරා දෙමු ඔහු දෙස අනිත් අය බැලුවේ මහා භීතියකින්. Tamanගේ ලෙයින් පිරුණු අත් දෙක දිහා බලපු ක්‍රේටොස්ට අතීතය මතක් වුණා. තම මල්ලිව පැහැරගත්ත දෙවිවරුන්ට කවදා හරි දවසක දඬුවම් දෙනවා කියලා ඔහු නැවතත් දිවුරා පොරොන්දු වුණා. එදා ඉඳන් ක්‍රේටොස් කියන්නේ ස්පාටාවේ හිටපු දරුණුතම හමුදා නායකයා.
තම මල්ලි වෙනුවෙන් රතු පැහැති පච්චයක් ශරීරයේ කොටාගත් ක්‍රේටෝස් ස්පාටා හමුදාව මෙහෙවමින් මුළු ලෝකයම ආක්‍රමණය කළා. නමුත් දිනක් ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ මින් පෙර කිසිදා නොදුටු තරම් අතිශය දරුණු ම්ලේච්ඡ හමුදාවකටයි. මේ සටන ස්පාටානුවන්ට කවදාවත් අමතක වෙන්නේ නැති ලේ වැගිරීමක් වුණා. ක්‍රේටෝස් තමන්ගේ උපරිම ශක්තිය යොදලා සටන් කළත් සතුරන්ගේ ප්‍රමාණය දරාගන්න බැරි තරම් විශාල වුණා. එදා ඉතිහාසයේ පළමු වතාවට කිසිදා පරාජය නොවුණු ස්පාටා හමුදාව විනාශ වෙමින් පැවතුණා. තමන්ගේ හමුදාව විනාශ වෙන හැටි දැකපු ක්‍රේටෝස්ගේ හිතට පළමු වතාවට මරණ බිය දැනුණා. ඒ මහා යුද පිටියේ මැදින් යෝධයෙක් වගේ හිටපු ම්ලේච්ඡ රජු ක්‍රේටෝස් ඉදිරියට ආවා. පරාජය බාරගන්න අකමැති වුණු ක්‍රේටෝස් තමන්ගේ අවසාන ශක්තිය යොදලා ඔහුට පහර දෙන්න දිව ගියා. ඒත් යෝධ ම්ලේච්ඡ රජුගේ මිටිය ක්‍රේටෝස්ගේ ආයුධ කුඩුපට්ටම් කරලා දැම්මා. ඒ මහා පහරින් විසිවුණු ක්‍රේටෝස් ආයුධත් නැතිව අසරණව මඩගොඩට ඇදගෙන වැටුණා. රජු තමන්ගේ මහා මිටිය ඉහළට ඇසෙව්වේ ක්‍රේටෝස්ගේ හිස සුණු විසුණු කරලා දාන්නයි. මරණය පෙනි පෙනී තමන්ගේ ආඩම්බරය පැත්තකට දාපු ක්‍රේටෝස් අහස දෙස බලා මහා හඬින් කෑ ගැසුවා. ඒරිස් මගේ සතුරන් විනාශ කරපං. මගේ ජීවිතය මම බිලි දෙන්නම්. ඒත් එක්කම මුළු යුද පිටියම ගල් ගැහුණා. කාලය නතර වුණා. අහසි තිබුණු කළු වලාකුළු දෙබෑ කරගෙන රතු පාට අකුණු ගහන්න පටන් ගත්තා. තමන්ගේ අලුත් සේවකයාව බාරගන්න යුද්ධයට අධිපති ඒරිස් දෙවියා අහසින් බැසාවා. ඒරිස්ගේ එක බැල්මකින් මුළු ම්ලේච්ඡ හමුදාවම භීතියට පත් වුණා. තමන්ගේ අලුත් සේවකයාට ඒරිස් විසින් පාතාල ලෝකයේ ගින්නෙන් හදපු මහා භයානක ආයුධ දෙකක් ලබා දුන්නා. Blades of Chaos. ඒ ආයුධවල යකඩ දම්වැල් ක්‍රේටෝස්ගේ අත් දෙකට පිච්චිලා හැම අස්සටම කිඳා බැස්සා. කාලය නැවතත් ක්‍රියාත්මක වුණා. අලුත් ආයුධත් එක්ක නැගිටපු ක්‍රේටෝස් ම්ලේච්ඡ රජුගේ හිස එක පහරින් කපා දැම්මා. එදා ඉඳන් ක්‍රේටෝස් කියන්නේ මිනිහෙක් නෙමෙයි. ඒරිස්ගේ අනට කීකරු වෙන ආත්මයක් නැති මෘගයෙක්. ක්‍රේටෝස්ගේ ආදරණීය බිරිඳ සහ දියණිය ඝාතනය වීම මීළඟ කොටසින්